කොරියානු රූපලාවන්‍ය කලාව හෙවත් K beauty යනු ලෝකයේ ඉතාම ප්‍රචලිත එමෙන්ම ලොව විශිෂ්ටතම රූපලාවන්‍ය කලාවක් වනවා. K beauty යනු ආලේපන භාවිත කිරීම හෝ වෙනත් රූපලාවන්‍ය කාර්යයන්ගෙන් ඔබට ගොස් පුළුල් ලෙස විහිදුණු කලාවක් වනවා. එක්තරා ලෙසකට මෙය රූපලාවන්‍ය කලාවක් පමණක්ම නොවේ. එක්තරා ලෙසකට මෙය සංස්කෘතියක්, ආහාර පාන භාවිතයේ එක් අංගයක්, එමෙන්ම ප්‍රතිකාර සේවාවක්. ඒ පමණක්ම නොව ජීවිතයේ මුල සිට අවසානයේ දක්වාම භාවිත කරන ජනතාව තුළ පැළපදියම් වී ඇති තවත් කලාවක් ලෙසටයි K beauty එසේත් නැත්නම් කොරියානු රූපලාවන්‍ය කලාව හැඳින්වෙන්නේ. ලොව අංක 1 එම රූපලාවන්‍ය කලාව ශ්‍රී ලංකාවටද හඳුන්වා දීමට මේ වන විට පියවරගෙන තිබෙනවා. ඒ අනුව K beauty මෙරට පිහිටුවමින් ප්‍රචලිත කිරීම සඳහා කොරියානු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ප්‍රමුඛ ශාස්ත්‍රීය ප්‍රවීණයන්ගෙන් සමන්විත කණ්ඩායමක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවෙනට පැමිණියා. මෙම පිරිස කොරියාවේ ඕපන් සයිබර් විශ්වවිද්‍යාලයේ ඇතුළු විශ්වවිද්‍යාල හා ආයතන කිහිපයකට අයත් වනවා. කොරියානු නියෝජිත පිරිස පිළිගැනීමේ උත්සවයක් ගුවන්තොටුපොළේදී පැවැත්වුණා. ඔවුන් මහත් හරසරින් පිළිගැනීමටයි එහිදී ක්‍රියා කෙරුණේ. මෙම පිරිසගේ මූලිකත්වයෙන් හා මෙරට රූපලාවන්‍ය ශිල්පීන්ගේද සහභාගිත්වයෙන් කොරියානු රූපලාවන්‍ය පිළිබඳ සම්මන්ත්‍රණයක් හා පුහුණු වැඩසටහනක් ලබන 23, 24 හා 25 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ශාලා පහසුකම් ලබාගෙන ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් 0.70 77 46 746 යන දුරකථන අංකය ඇමතීමෙන් ඕනෑම අයෙකුට ඊට සහභාගී වීම සඳහා ආසනයක් වෙන් කරගත හැකියි. K beauty වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳ 코리아에 සිට පැමිණි නියෝජිත පිරිස සතුට පළ කළා. 안녕하십니까. 코즈메코 코리아 김채연 대표입니다. 저는 이제 국제종합미용강사 협회장님과 함께 열린 사이버대학교 한국 ඔවුන් නොවැම්බර් 23, 24 හා 25 යන දිනවල පැවැත්වෙන වැඩසටහනට සහභාගී වෙමින් ඊට සහභාගී වෙන මෙරට පිරිසට තම දැනුම හා අත්දැකීම් ලබා දීමටයි දැඩි කැමැත්තෙන් පසුවන්නේ. එම දින තුනේදී පැවැත්වෙන වැඩසටහනට සහභාගී වීමට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර මිලදී නොගත් අය සිටී නම් එම දිනවල වැඩසටහන පැවැත්වෙන ස්ථානයේදීද මිලදී ගැනීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා 070 77 46 746 අමතන ලෙස සංවිධායකින් දැනුම් දෙනවා. කොරියානු රූපලාවන්‍ය කලාව ශ්‍රී ලංකාවේ පිහිටුවීමෙන් එම කර්මාන්තයට පමණක් නොව මෙරට සංචාර කර්මාන්තයටද අතිශයින් වැදගත් වනවා. එමෙන්ම කොරියානු භාෂාව ඉගෙනගෙන සිටින අයට මේ කලාව ප්‍රගුණ කරමින් කොරියාවේ රැකියාවලට යාමටද මෙය මහඟු අවස්ථාවක් කරගත හැකි වනවා. නොවැම්බර් 23, 24, 25 යන දිනවල පැවැත්වෙන පුහුණු වැඩසටහනට එක්වන අය අතුරින් කිහිප දෙනෙකුට කොරියානු රූපලාවන්‍ය කලාව පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා කොරියාවට යාමට ශිෂ්‍යත්ව ලබා දීමේ ක්‍රමයක්ද ක්‍රියාත්මක කෙරෙනවා. කොරියානු රූපලාවන්‍ය කලාව මෙරට පිහිටුවීම තුළින් මෙරට රූපලාවන්‍ය ශාස්ත්‍රයේද දැවැන්ත පෙරලියක් සිදුවනවා. එමෙන්ම මෙය මනාව ඉගෙනගත් පිරිසක් නිර්මාණය කරගත හැකි වුවහොත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් විශාල පිරිසකට ලොව පුරා අධික වැටුපකට රැකියා සඳහා යාමට අවස්ථාව උදාවන බවයි ෆෙඩරේෂන් ඔෆ් ෆිල්ම් මීඩියා කල්චර් එන්ටර්ටේන්මන්ට් සංවිධානයේ නිර්මාතෘ රවීන්ද්‍ර ගයනාත් මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව ලබන 23, 24 හා 25 යන දිනවල පැවැත්වෙන වැඩසටහනට සහභාගී වීමෙන් තම ජීවිතයට දැවැන්ත මාවතක් විවෘත කරගත හැකි වෙනවා. තවත් සීමිත ආසන සංඛ්‍යාවක් පවතින බැවින් දුරකථන ඇමතුමක් ලබා දී තම අසුන වෙන් කරගන්නා ලෙසටයි සංවිධායකයන් දැනුම් දෙන්නේ. එමෙන්ම අවශ්‍ය අයට මෙම දිනවලදී වැඩසටහන පැවැත්වෙන ස්ථානයේදීද ගෙවීම් සිදු කර ආසනයක් වෙන් කරගත හැකි වෙනවා. විශ්වවිද්‍යාල සිසුන්ට උසස් අධ්‍යාපනය ලබන අයට එමෙන්ම කොරියානු භාෂාව ඉගෙනගෙන සිටින අයට ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන අයට වගේම කොරියානු රූපලාවන්‍ය කලාව ප්‍රගුණ කිරීමට ආසාවක් පවතින අයටත්
එමෙන්ම දැනටමත් රූපලාවන්‍ය ශේත්‍රයේ නිරත අයටත් නොවැම්බර් 23, 24, 25 යන දිනවල පැවැත්වෙන K-beauty වැඩසටහන දැවැන්ත අවස්ථාවක් වනවා.